ડોક્ટર මගේ ඔළුව රිදෙනවා. ඒ කියන්නේ වම් ඇහත් එක්ක තමයි ඔළුව කැක්කුම එන්නේ. සාමාන්‍ය කියන්නේ පාන්දරට නැගිට්ටම මේ නල්ල හරිය මොනවා හරි වෙනවා මට ඒක අමාරුයි කැක්කුම. කොච්චර කාලයක්ද කියන්නේ මොන පුතේ? දැන් අවුරුදු 2ක් ඉඳලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ගැහෙන ගතිය විතරක්ද නැත්නම් ඊට කලිනුත් ආට ඔලුව කැක්කුමක් තිබ්බද? එහෙම නෑ. අර වම් ඇහත් එක්ක තමයි රිදීගෙන ඇවිල්ලා අර ඒක ටික ටිකද වැඩි උනේ? එහෙම නැත්නම් එදා හැදුණු විදිහමද අද තියෙන්නේ? නැත්නම් ඊට වඩා වෙනස් ගතියක් කියන්නේ වැඩිවීමක් පාඩ තේරෙනවද දැන්? නෑ. ඒ කියන්නේ අර වැඩිපුර සීතල දැනෙද්දී මේ ඔළුව කැක්කුම දැනෙනවා වැඩි. කන්න නැතුව හිටියම එන හැදෙනවානේ. වමන යනවාද කියන්න මට ඔලුව කැක්කුම වැඩි වුණාම? එහෙමත් නෑ. මට අර නිකන් එළියේ හැම බලන්න බෑ. පැත්තකට වෙලා අර නිදාගෙන වගේ ඉන්න ඕනේ. ඔව්. හරි පුතා. මෙන්න මේ ප්‍රශ්නත් ඔයාලට තියෙනව නේද? කොණ්ඩේ බඳින්න බෑ නේද වගේ තද කරලා? බෑ. හරිද? කොණ්ඩේ යන ගතිය තියෙනව නේද? කැඩිලා කැඩිලා යන ගතිය. හරි. ඒ වගේම සීතල කෑම කෑවහමත් ඔලුව කැක්කුම වැඩි වෙන ගතියක් තියෙනවද? ඔව්. තනියෙන් ඉන්න වෙලාවට කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ දැනෙනවා. බලනවා. හැරිලා බලනවා. හැරිලා බලනවා. ඉන්නවා වගේ කියලාත් දැනෙනවා. ඉන්නවා වගේ කියලාත් දැනෙනවා. හරි පුතා. මේ රෝගී තත්ත්වය අපි මිග්‍රේන් කන්ඩිෂන් එක ටයිප් එකක මිග්‍රේන් ටයිප් එකක් මේක. ඕර එකත් එක්ක එන මිග්‍රේන් ටයිප් එකක් නෙමෙයි. මේක ඕර එක නැතුව එන මිග්‍රේන් ටයිප් එකක් තමයි මේක එක්තරා ආකාරයක. හරිද? හැබැයි අපේ වෛද්‍ය විද්‍යානුකූලව මේක වෙනත් රෝගී තත්ත්වයකට තමයි යන්නේ. එතකොට ඉරවාරදේ කියන එක මේක ඉරවාරදේ නෙමෙයි පුතා.